channel එකට. ඉතින් අද ඔයාලත් එක්ක එකතු වෙනවා ෆස්ට් කන්ටෙන්ට් එකක් එක්ක. ඒ කියන්නේ මගේ ෆස්ට් ලොග් වීඩියෝ එක මම ෂෝට් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒවත් අනිවාර්යෙන් බලන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලගේ මේක තමයි මගේ ෆස්ට් කන්ටෙන්ට් එක. ඒ ලොග් වීඩියෝ එක. මේකත් අනිවාර්යෙන් බලන්න. ඒ වගේම කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අනිවාර්යෙන්ම channel එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. තව ඉදිරියට busy version यानी बड़ा सीरियस है वीडियो खेलने के लिए तो यार बनाना मैं क्या करना शेयर करना सब्सक्राइब कर दिया है चला दे मैं अपनी वीडियो बता හරි යාළුවනේ ඉතින් ඔයාලට මුලදී පොඩි අදහසක් ඉන්න තියෙන මොකද මේ වීඩියෝ කෙනෙක් කියලා. ඉතින් දැන් පටන් ගන්නවා බ්ලාස්ට් ස්ට්‍රයික් එක. ඉතින් කොහොම හරි මගේ අතින් වැරදිලා මේ මොනවද ස්කිල් එක ඇක්ටිව් වුණා. ඒ වැරදිලා කියන්නේ වැරදිලා ස්කිල් එක ඇක්ටිව් වුණා. දැන් මේ වැටෙනවා දැන් හැමතැනටම කොහොම හරි ඉතින් තාම පටන් ගත්තේ නෑ. තාම ලෝඩ් වෙමින් තියෙන්නේ. ඉතින් ඔන්න දැන් ස්කයි ඩයිවිං එක ඉතින් මට තම මම දාගත්තේ ගෙටාව දැන් මට ඉතින් හැමදාම දාන්නේ ගෙටා තමයි ස්කිල් එක. ඉතින් ඕනේ පැන්නට පස්සේ කොහමරි මෙයාලා මම ඉන්නේ මේක ලීඩර් එක අරගෙන ස්කයි ඩයිවිං එක කරේ. කොහොම හරි කරපු එක්කෙනා ස්කයි ඩයිවිං එක කළේ වැරදිනට මම කොහොමද අන්ස්ටොප් කරලා ආයි දැස්සා. මට ලූට් බොක්ස් එකක් හම්බෙයි කියලා ඒ මම ඉතින් බැලුවා මට කොහෙවත් ලූට් බොක්ස් එකක් හම්බුන්නේ නෑ මේ හරියේ. ඉතින් කොහොමද ලූට් බොක්ස් එකක් හම්බුන්නේ නෑ. ඉතින් බැලුවා මම මෙතනම ලූට් බොක්ස් එකක් කොහෙන්ද කන්නේ කියලා ඉතින් ලූට් බොක්ස් එකක් හම්බුන්නේ නෑ. කොහොමද ඉතින් මම හිටියා බලනවා යාළුවාට සිත් එයාට කොහොමද එකක් හම්බෙලා නෑ. ඉතින් ඔතෙන්දී කොහොම හරි පැනගෙන ගියා. ඒ ටික කරගෙන ගියා කොහොම හරි ඉස්සරහින් එනිමි සෙට් වුණා. උට කොහොම හරි දාන්න තිබ්බේ නෑ කියන්නේ මම කෙලින්ම ගියා අතන ඊට ලූට් බොක්ස් එකක් කියලා බලන්න කොහොම හරි මට එතෙන්දී ඔය ඔතන වෑන් එක ළඟදී කොහොම හරි මට එතෙන්දී මම ඔතෙන්දී ගියාට පස්සේ කොහොම හරි එනිමියා ගහනවා වුණා. ඉතින් අතන ඉන්නේ හිටිය කොහොම හරි ඉතින් ටක් ගාලා මම වාහනේත් අරගෙන ඉතින් ගියා. කොහොම හරි යන්න හදද්දිම කොහොම හරි මේ මෙතෙන්දී ඔය ඔතන කෑල්ලෙදි හිර වුණා. ඔතන කෑල්ලේ හිර වුණා. මම ඔතන උඩින් දාගත්තා මට පිටිපස්සේ රෝදේ දාගන්න බැරි වුණා. කොහොම හරි අරයා මගේ පස්සෙන් ඇවිල්ලා තිබ්බා. දැන් මම ළඟ තිබ්බේ කොහොම හරි ළඟට ඇවිල්ලා මම ඕනෙත් කියලා මම ඉතින් මම ඉතින් බෑනේ කියලා හිතලා හිතයි කියලා කොහොම හරි අරයා දැක්කා මම දැක්කා අතනින් එනවා. එනවා මම කොපරත් කියලා බැස්සා. බැලලා ගියා එනිමියක මාක් වෙන්නේ එනවා කියලා කොහොම හරි මම පී අරගෙන ගේමක් දුන්නා ගානකට ගාගන්න බෑ. කොහොම හරි අන්තිම ෂොට් එකෙන් ඕක මැරුණා. කොහොම හරි මම ඊට පස්සේ ලූට් කරගත්තා ගන් ටික දාගෙන එහෙම හිටියට ඉතින් ලූට් කරගත්තා. ඉතින් කොහොම හරි ඔතනත් ඉතින් සටන් සංග්‍රාමයක් පටන් ගන්න තමයි යන්නේ. කොහොම හරි ඉතින් ගියා ඔක්කොම බල ගැම්මට ගියා. ඔතන යද්දි කොහොම හරි ඔතන තමයි සුපිරිම වැඩේ වුණා. ඔතන එනිමි ඉන්නවා යට. කොහොම හරි මං ගැහුවා මම මේ කාලේ ඉඳන් ගේම් එකට ආවේ ඉතින් බොට් වෙයි ගන්නවා. කාලේ ගියා කොහොම හරි ඉතින් මේ ගහගත්තා. එනිමි එක ගහගත්තා වර පස්සේ ගියා තුමාර දෙන්නෙක් නෑ හරියට. ඒක මම කොහොම හරි කොහොම මගේ යාළුවා යටින් ඉඳලා එනිමි එක දාලා තිබ්බා. ඉතින් ගිහින් ටකර් ලූට් එකක් දාගත්තා මම. ඉතින් දැන් වෙඩි දාගත්තා වෙඩි තිබුණා තිබුණේ කොහොමද ඉතින් ගියා. කොහොමද ලූට් කරගත්තා මට ලූට් කරගත්තා සේම
ඉතින් කොහොමද ඒක එකත් අරගෙන වාර්ගයත් ගත්තා ටිකත් අරගෙන කොහොමද තුන සිප්ලයින්නේ යද්දී ඉන්නේ බලන් ඉන්නවා ගමන් ඉතින් අතන මගරගෙන ඉඳලා ඉන්නේ කොහොමද උටත් මං ගැහුවා මං ගැහුවා ඉතින් කිව්වා හරි කොහොමද උටත් කාලා උටත් කාලා ඉතින් ඌවත් මං ගන්නේ මරන්නේ ඉතින් ලෝඩ් අපරාධෙන් මම ඇරුවා කොහොමද ගන්න නැතුව මගේ ප්‍රෝපින් ගණන් ගන්න එපා ප්‍රෝපින් නෙමෙයි අපි කොහොමද මං ඉදිරියට බලාපොරොත්තු වෙනවා බ්ලාස්ට්‍රයික් ID review ගේන්න ඉතින් මම මුලින්ම ගේන්න බලාපොරොත්තු වෙනවා ඔයාලා කවුරුත් දන්න බ්ලාස්ට්‍රයික් ප්ලේයර් කෙනෙක්ගේ ID review එකක් කොහොමද ඊළඟ ෂෝට් වීඩියෝ එකේ ඒක තමයි වැටෙන්නේ කොහොමද මේක තමයි පළවෙනි වීඩියෝ එක දැන් ඔයාලා channel එක subscribe කරන්න සෙට් වෙන්න ඉතින් අපි කොහොමද 100ක් ගන්න ඕනේ subscribers ඉතින් share කරලා support එක දෙන්න හරි මම මෙතන කොහොමද යත් එක්ක ගියා මාති පැරිෂූට් එක දාගෙන යත් එක්ක ඒ පැත්තට ගියා කොහොමද උතෙන් ගියදී තමයි සෙට් වුණේ කොහොමද උතෙන් එකට ගැහුවා උතන ගොඩක් වුණේ උතෙන් එකට ගැහුවා කොහොමද පිටිපස්සෙන් කිල පැන්නුවා ඉතින් උතෙන්ට ලූට් කරගෙන ලූට් කරගෙන ගැහුවා උතෙන් මට ගහගන්න එන්නේ මම කාද්දි වගේ මට ගහනවා ඉතින් කොහොමද උටත් එදිලා තිබ්බ භාගයයි කොහොමද අරුත් පිටිපස්සෙන් එන මට ආයේ උතනින් යති පොඩ්ඩක් මගේ හෙල් දෙක බහින්න ගැහුවා පොඩ්ඩක් ගැහුවා උනට ඒක නම් දකුණට ගැහුවා තින්දිත් මට ටිකක් ඉතින් ඔබට තින්දිත් මට ගැහුවා ඉතින් මට දැන් ඔතනින් නෙමෙයි ගහන්නේ මට පිටිපස්සෙන් ඇවිල්ලා ගහනවා මේ පිටිපස්සෙන් ඇවිල්ලා ගහනවා ඉන්න ඕනේ අර ඉතින් මගේ අතින් ඕකක් තිබුණා මම ගහනවා ඉතින් මේ සෙව හොදරව සෙව ඉතින් අපේ එකා ඉස්සරහා හිටියා මම කොහොමද මෙතෙන් ටිකෙන් කවර් වුණා ගහන්න නැති කරන්නේ ඒත් හරියනේ මම කොහොමද අරු ළඟට ගියා හීල් වෙන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන ඒත් මේ මූ මාව හීල් කරේ නෑ ඉතින් මැරුණා එහෙනම් අපි මං ආයෙ ආපුවම හම්බෙමු ඉතින් ඔය තියෙන්නේ මට ගහපු ටිකක් තමයි මේ තියෙන්නේ මට ගහන ටික එහෙනම් අපි මම පැරෂූට් එකෙන් බැලලා ආයෙ මෙතෙන්ටම තමයි ඉන්නේ දැන් ලූට් එකෙන් හම්බෙමු Been here. කොහොමද පැරෂූට් එකෙන් ඉතින් නැස්සා නැතේ මට ආයෙ ලූට් ඔය විදිහම කරදර වෙන හින්දා කොහොමද මෙතෙන්ටම බැලලා මම ආයෙ ගියා අතන කිල් කරපු එකට ඉතින් මම කිල් කරපු නිවුසෝබේට කොහොමද යන්න අතන ඉනිමේට් සිග්නල් ඉතින් කොහොමද උටත් ගහලා ඌවත් මම කිල් කරලා ඌවත් කිල් කරා Target eliminated. ටිකත් එහෙම බලලා Weapon here. කොහොමද මොනවද කියන්නේ වගේ ලූට් ටිකත් ඉතින් පොඩ්ඩක් බලලා ඉතින් කොහොමද අන්තිමට ඔතනින් මං ගියා කොහොමද අපේ තවගේ සෙට් එක කන් මෙතනම් පරවලි කොහොමද උඩට නගින්නේ ඊනම් කාපාට කියලා අයිනවා මෙල්ලේ නගින්න වැටුණාම අතල්ලේ ඉතින් වැටුණාට පස්සේ කොහොමද ටිකට ගියා අවතන ඇතුළට බැලලා මම කවුරු ඉන්නේ කියලා බංකයකින් ඇතුළට යන්න ෆෝන් එකේ ඉන්නේ පැනලා රෝන්ඩ යාපැත්ති ඔහන් වන්නල කතීරන ගියා ඔකට එනිමි කවුත් අන්න Down. මල්ලක තිබ්බා මේ ඉංග්‍රීසියක් ඒක වැඩක් වුණේ මං යට බැලත් බැලුවා ගහගන්න වැඩක් කොහොමද හරි ඉතින් මම මට ඇනලා ගැහුවා
ඉතින් මං ආයි කොහමරි එතනින්ම බැස්සා අරියුට්ටේ යනවා එහෙම කොහමද ටික ඕනෙම ඉතින්ම බැලලා ආයි මං බැලුවේ කොහමරි ආයි මං ගිහින් ඒ ටික බලලා ඔහොම එක ගියේ මුත් වටේ ගියේ උන් ඔතින්දී උන් ස්කොඩ් එකම ආවා. ඉතින් මං ජිටාර් අරගත්තා. ජිටාර් ඔතනදී ස්කොඩ් එකම එනවා මං හිතන්නේ පිටරට බේසයිලා කට්ටියත් එකතු වෙලා ගාන එක මම ඕම බැලුවේ ස්කොඩ් එක එනවා. ට වැඩක් වුණේ නෑ මම මැරුණා. ඉතින් ඒකෙන්ද මේක ඇක්ටිව් වුණේ නෑ ස්කිල් එක ඇක්ටිව් වුණේ නෑ. ඉතින් උනේ මම මැරුවා කොහමරි ජෙටෙන්ම තමයි මාවත් මැරුවේ. ඉතින් මේ කොහමරි ජෙටා මැරුවට පස්සේ මට ඉතින් ඉන්න වැරුව හිටිය කට්ටිය කවුරුත් හිටියේ නෑ. මම මරණ එක මං විතරයි හිටියේ. ඉතින් කොහමරි අපි මැච් එක අවුට් වුණා. අපි තමයි දෙවෙනි ටීම් එකට මැච් එක අවුට් වුණේ. ඕ සෝරි නෑ අපි වයි කත්තා මහවයි යාවා. කොහමරි අපි තමයි දෙවෙනි ටීම් එකට අවුට් වුණේ. කොහමරි නෑ අපි ගත්තායි සෝරි කොහමරි අපි වයි කත්තා. ඉතින් මම ගත්ත මං ලූට් එක දෙන්න යන්න වෙලේ හරි උන්නේ නෑ. කොහමරි මේ ලූට් එක දෙන්න යන්න උන්නේ නෑ. මේ එතන කට්ටිය එනිමි ගොඩක් හිටියා තැන. ඉතින් ඔය මට පිටිපස්සින් ආවා. මම නම් ගන්නක්වත් තිබුණේ නෑ. මම උඩ පිස්තෝලෙන් ගැහුවේ. මේ පිස්තෝලෙන් ගාලා කොහමරි ඌව මැරුවා. කොහමරි ඉතින් මං ලූට් කරගත්තා. ඉතින් මට මතක් වුණේ අතින් අපි මැරුණා නෑ. ඉතින් දැන් කොහමරි මං විතරයි නෑ මං නෙමෙයි තව එකෙක් ඉන්නවා. කොහමරි මං අතන එනිමියෙක් දැක්කා. අතනින් යනවා. ඉතින් කොහමරි එනිමිය දැක්කට එනිමිය මං දැක්කා යනවා. උඩින් මං බැලුවා මං ඒ හෙලිකොප්ටර් එක ඇක්ටිව් කරලා එන්නේ ආවේ නෑ. ප්‍රශ්නයක්ද දන්නේ නෑ. ඉතින් කොහමරි මං ගිහින් බැලුවා එනිමිය ආපු හින්දා මම ටක් කාලා ගියා එනිමියත් එක්ක ගියා ඌට ගහන්න කියලා. ඉතින් පැනගෙන ගියා. ඉතින් එනිමියත් එක්ක ගියා කොහමරි මට ඔතනින් පිටිපස්සෙන් වැදුනා. ඉතින් මේ කට්ටිය ඔක්කොටම මට වැදුනා. කොහමරි ඌට ගහන්න යනවා ඉතින් අපි ඔක්කොම හන්දියම මැරුණා. ඉතින් අපි තමයි ටීම් දෙක කියන්නේ රෑන්කින් වලින් දෙවෙනි ටීම් එක. හරි ඉතින් මම දෙක වෙන්න ඕනේ අපි යමු. ඉතින් අනුන ඔයාලා හැමෝටම තැන්කියු මගේ වීඩියෝ එක බලුවට. ඉතින් ඔයාලම channel එකට subscribe කරන් ඉන්න. ඊළඟ තවත් ඉදිරියට වීඩියෝස් දානවා. ඒවත් බලන්න කමෙන්ට් කරන්න. ඉතින් යාළුවනේ හැමෝටම ඉතින් good bye. ඊළඟ වීඩියෝ එකේ